ඉතින් අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ ඕගොල්ලෝ ගොඩාක් වරද්ද ගන්න ඒ වගේම මේ දේවල් හදන්න හරිම අමාරුයිනේ කියන ගොඩක් දේවල් අමාරුවක් නැතුව පහසුවෙන් හදාගන්න ඒ වගේම රසට හදාගන්න ටිප්ස් ගොඩක්. ඉතින් පළවෙනි ටිප් එක විදිහට මම මේ වීඩියෝ එක FR Kitchen මගේ YouTube channel එකේ අප්ලෝඩ් කරලා තියෙනවා. කේක් එකක් ගොඩක් සොෆ්ට් එකට ගොඩක් රසට හදාගන්න පුළුවන් අපිට ඒකට උක්කු කිරි එකතු කරලා. ඒ කියන්නේ කන්ඩෙන්ස් මිල්ක් කියලා අපි කියනවා, ටින් කිරි කියනවා. ඉතින් එක දේවල් කියනවනේ ඒකට උක්කු කිරි කියනවා. ඒ විදිහට උක්කු කිරි පාවිච්චි කරලා අපිට පුළුවන් ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරනවට, යෝගට් එකතු කරනවට වඩා රසට ගොඩක් සොෆ්ට් එකට කේක් හදාගන්න. ඉතින් ඕගොල්ලන්ට තව දෙයක් කියන්නම්. අපි සාමාන්‍යයෙන් දෙහි දොඩම් වගේ දේවල් මේ විදිහට මිරිකලා ඒකේ ජූස් එක අරගත්තාම මේ ලෙල්ල ගොඩාක් වෙලාවට කරන්නේ විසික් කරන එක. ඉතින් මේකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන කීපයක් තියෙනවා. එකක් තමයි අපිට පුළුවන් ඕගොල්ලෝ දන්නවා අපි ක්‍රිස්මස් කේක් හදනකොට එකතු කරගන්නවා කැන්ඩිඩ් පීල් කියලා. මෙන්න මේවා සීනි දාලා හදපුවා කඩෙන් ලොකු මුදලක් දීලා අරගෙන. ඉතින් එතන තියෙනවා අපිට මේ දොඩම් පොතු, දෙහි පොතු, ඉතින් එක දේවල් තියෙනවා. මෙන්න මේක ගෙදර හරි පහසුවෙන් හදාගන්න පුළුවන් මෙන්න මේ දොඩම් වල ලෙල්ල අරගත්තොත්. ඉතින් එහෙම හදාගන්න අවශ්‍යතාවයක් නැති කෙනෙක් නම් ඕගොල්ලෝ පිටරට හිටියත් දැන් ලංකාවේ හිටියත් ගොඩාක් අය මේ මයික්‍රෝවේව් oven පාවිච්චි කරනවා. ඉතින් මෙන්න මේ oven එකේ අපි දාන කෑම අපි ගෙදර හදාගන්න කෑම රත් කරගන්න පාවිච්චි කරන නිසා ගොඩක් වෙලාවට දුර්ගන්ධයක් එනවා. ඉතින් අන්න ඒ දුර්ගන්ධය නැති කරගන්න අපිට පුළුවන් බෝල් එකක් අරගෙන දැන් අපි මේ කපාගත්ත දොඩම් පොතු මේ විදිහේ දොඩම් නොවෙන්න පුළුවන් ලෙමන් ඒ වගේම දෙහි අපිට මේ ඕන පොත්තක් ගන්න පුළුවන්. දැන් මම මේ දොඩම් එක මේ වෙලාවේ එකේ ජූස් එක අරගත්තට පස්සේ ඒකේ රේණු ගතිය තියෙනවා. ඒ වගේම තමයි ඒකේ පොතු ටිකට ඒ රේණුත් එකතු කරලා වතුර ටිකක් දාලා මේක අපිට පුළුවන් oven එකට දාලා හොඳට විනාඩි 3කට 4කට වගේ දාලා දෙතුන් වතාවක් රත් කරන්න. ඉතින් ඔයාලට පේනව නේද? මේ oven එක සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට දැන් අපි මේකේ දාලා පාන් වගේ දෙයක් රත් කළොත් රොඩු හැලෙනවා. ඒ වගේම තමයි කරවල මාළු වගේ දේවල් රත් කරාම මේකෙන් හරිම අප්‍රසන්න දුර්ගන්ධයක් තමයි එන්නේ. ඉතින් ඒ දෙයට හොඳ පිළියමක් තමයි මෙන්න මේ විදිහට දෙහි දොඩම් ලෙලි පොතු තම්බලා ඒකේ හුමාලය oven එක පුරහා යන විදිහට තියෙන එක. ඉතින් බිත්තරත් මම ගොඩාක් වෙලාවට මෙන්න මේ විදිහට ස්ටෝර් කරලා තියා ගන්නවා. ඉතින් මං අද හිතුවා හරිම විදිහට බිත්තරයක් තඹ ගන්න විදිහත් ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. හේතුව මම පේජස් කීපයකම දැක්කා මම බිත්තර තැඹුවාම මේ විදිහට මට කටු ඉවත් කරගන්න බෑ. බිත්තරේ කහමදේ හරියට තැඹිලා නැහැ. ඒ වගේම බිත්තර කහමදේ ඕනවට වඩා තැඹිලා තියෙනවා. ඒක කොළ පාට ගතියක් එනකන් තැඹෙනවා කියලා විවිධාකාර දේවල්. ඉතින් ඕගොල්ලෝ බිත්තරයක් තඹද්දී ඉස්සෙල්ලාම හොඳට බිත්තරේ ස්ටීමර් එකට දාලා තැඹුවත් ඩිරෙක්ට් මේ විදිහට වතුරට දාලා තැඹුවත් බිත්තරේ හොඳට හොද ගන්න. ඊට පස්සේ වතුර ටිකක් ලිපේ තියලා ඒ වතුර ටික හොඳට රත් වෙලා බුබුලු දානකම් ඉන්න. ඒකට ලුණු ටිකක් එකතු කරන්න. එකතු කරලා බිත්තර මේ විදිහට දාලා තඹ ගන්න. ඉතින් තවත් පහසුයි ඕගොල්ලන්ට මේකට විනාකිරි දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලොන්ට මම දැන් කලින් පාවිච්චිට ගත්තා වගේ දෙහිලෙලි තියෙනවා නම් දෙහිලෙලි දාන්නත් පුළුවන්. මේ මොන විදියට කරත් හොඳට මේ බිත්තරේ කටු ඉවත් කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ඒ විදියට විනාඩි 5ක් 6ක් 7ක් වගේ කාලයක් තඹ ගත්තාම මෙන්න මේ විදිහට හරි ලස්සනට බිත්තරේ තඹලා අරගන්න පුළුවන්. ඉතින් තව කට්ටියකට තියෙන ගැටලුවක් තමයි පරිප්පු ඉව්වහම සමහරක් අය කියනවා පරිප්පු කෑවහම බඩ පුරෝ දාලා වගේ කියනවා. සමහරක් අය කියනවා පරිප්පු කෑවහම වාතය ඇවිස්සෙනවා කියලා. ඉතින් මේ මොන විදිහට කිව්වත් අදහස් කරන්නේ පරිප්පු කෑවහම බඩ පුරෝ දානවා කියන එක තමයි. ඉතින් ප්‍රධානම හේතුවක් තමයි අපි හරියටම පරිප්පු පිරිසිදු කරගන්නේ නැති එක. ඒත් එක්කම
ඕගොල්ලෝ පුරුදු වෙන්න දැන් මේ පරිප්පු එක කීප වතාවක් මේ හොදන පාරට ඕගොල්ලෝ බලන්න හරියටම වතුරේ පාට අව පාට වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කීප වතාවක් මේක හොද ගන්න. ඉතින් ඒ වගේම තමයි පරිප්පු එක හොදලා අපිට පුළුවන් විනාඩි 5ක් විතරවත් ඒකට පරිප්පු එකක් උයන්න ගන්න ප්‍රමාණයට වඩා වතුර ටිකක් වැඩිපුර දාලා විනාඩි 5ක් විතර තියන්න. තියලා මේ වතුර ටිකත් පෙරලා අයින් කරන්න. අයින් කරලා ඕගොල්ලෝ පරිප්පු වලට කිරි හරි වතුර හරි එකතු කරලා උයා ගන්න. මෙන්න මේ විදියට හොඳට පරිප්පු වැට අතින් පොඩි කර කර හොදන්න. මොකද මේ හොදන හැම වතාවකම පෙන වගේ එනවා. අන්නේ පෙන යනකම් හොදන්න. ඉතින් ගොඩාක් දෙනෙක් පරිප්පු එක හොදන ප්‍රමාණය අඩුකම තමයි මම දකින විදිහට පරිප්පු එකෙන් පරිප්පු හදලා කෑවහම ඒකේ රසය වෙනස් වෙන්නත් බඩ පුරෝ දානවා කියන්නත් හේතු වෙන්නේ. ඉතින් මම නම් කීප වතාවක්ම හොදනවා. මේ හොදන හැම වතාවකම පෙන වගේ එනවා නම් මම මේ පෙන ගතිය නැති වෙනකම්ම හොදනවා. ඊට පස්සේ විනාඩි 5ක් විතර මේ පරිප්පු එකට අපි වතුර ටිකක් දාලා පරිප්පු ටික තියලා ඊට පස්සේ ඒ වතුර ටිකත් පෙරලා අයින් කරලා තමයි මම පරිප්පු එක උයන්න සූදානම් කරගන්නේ. ඉතින් මම හිතනවා ඒක ගොඩාක් වෙලාවට අපේ අතින් මිස් වෙනවා. දැන් සාමාන්‍යයෙන් මේ විදිහට වතුර ටිකක් දාලා අපි තියලා අපි කරන්නේ ඒ වතුර ටිකෙන්ම පරිප්පු එක ලිපේ තියෙන එක. නමුත් විනාඩි 5ක් විතර තිබුණාට පස්සේ ඒ වතුර ටිකත් පෙරලා අයින් කරන්න ඊට පස්සේ පරිප්පු එක අපිට පුළුවන් සූදානම් කරගන්න උයන්න. ඉතින් කරවල වගේ දේවල් බැදුමක් හදනවා නම් අනිවාර්යෙන් කරවල බදිනකොට කුරුඳු පොතු කෑල්ලක් එකතු කරලා බදින්න. ඒ වගේම කරවල සේදුවට පස්සේ මෙන්න මේ වගේ කිචන් ටවල් එකකට හරි පේපර් ටවල් එකකට හරි දාලා තියන්න. ඒකේ තෙත අයින් වෙන්න. හරි පහසුයි. තෙල් විසික් වෙන්නේ නැතිව ඕගොල්ලොන්ට පරිස්සමට කරවල ටික බැද ගන්න පුළුවන්. ඉතින් තව දෙයක් තමයි දැන් මට ශනිකවම මුං ඇට ටිකක් තඹ ගන්න ඕන කමක් ආවා. ඉතින් මම ඒ වෙලාවෙම මුං ඇට ටික හොදලා අරගෙන මේ විදිහට වතුර දාලා මේකට තෙල් බින්දු කීපයක් සාමාන්‍යයෙන් තේ හැඳි එකක විතර ප්‍රමාණයක් හොඳටම ඇති එකතු කරලා තඹනවා. හොඳටම මේක තැම්බෙනවා. මොකද මම මීට කලිනුත් මේ දේ කිව්වහම ගොඩාක් දෙනෙක් මගෙන් ප්‍රශ්න අහලා තිබුණා. ඒක හරියනවද අපි එහෙම කරා හරි ගියේ නෑ කියලා. මට ඉතින් හිතුණා අද ඒක නිසා ඔයාලට ඒක කරලම පෙන්නන්න. ඉතින් මෙන්න මේ විදිහට තෙල් චුට්ටයි මම එකතු කරගත්තේ. ඔයාලට මේ පේන විදිහට හොඳට මුං යට එක තැම්බිලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි කෑමට ගන්නකොට මේ විදිහට පැය භාගයක්වත් තම්බන්න ඕනේ නැහැ. බොහොම අඩු වෙලාවකින් ප්‍රෙෂර් කුකර් එකක තම්බනවා නම් මීටත් වඩා අඩු වෙලාවකින් ඕගොල්ලන්ට තම්බලා මුං ඇට එක අරගන්න පුළුවන්. ඉතින් මේ විදිහත් මම හිතනවා ඔයගොල්ලන්ට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා. මේ ටිප්ස් එක්කම රසට චිකන් ටිකක් බැද ගන්න විදිහත් අපි බලමු. ඉතින් ගොඩාක් වෙලාවට අපි චිකන් බදින්න පුරුදු වෙලා තියෙන්නේ සාමාන්‍යයෙන් චිකන් ටික කපලා ඒකට මිරිස් ගම් මිරිස් එකතු කරලානේ. චිකන් එකක් බදින වෙලාවට මෙන්න මේ වගේ සුදු ලුණු බිකි කීපයක් ග්‍රේට් කරලා අරගෙන දාන්න. චොප් කරලා නෙමෙයි. ගාලික් පවුඩර් එක, ගාලික් පේස්ට් එකත් නෙමෙයි. මම මේ අද කියලා දෙන විදිහට චිකන් එක බැදලා බලන්න කොච්චර රසද කියලා. මම මිරිස් පවුඩර් අමු තුන පහ ටිකක් විශේෂයෙන් එකතු කරන්නේ මෙන්න මේ විදිහට ග්‍රේට් කරගත්ත ගාලික්. ඒ වගේම මම මේකට බිත්තරයක් එකතු කරනවා. දැන් මම මේ වෙලාවේ ලුණු කුඩු ඒ වගේම ගම් මිරිස් කුඩු එකතු කරා. මිරිස් කුඩු අමු තුන පහ එකතු කරලා තියෙනවා. මේක හොඳට මිශ්‍ර කරනවා. ඉතින් කැමති නම් දෙහි ටිකක් එකතු කරන්න පුළුවන්. මම පුරුද්දක් වශයෙන් චිකන් හොදනකොට දෙහි බින්දු කීපයක් එකතු කරලම චිකන් එක හොදලා ගන්නවා. සාමාන්‍යයෙන් ගොඩක් අය දන්නවා මස් මාළු වගේ දේවල් වලින් පුංචි පිළිගඳක් වගේ එනවනේ. ඉතින් ගොඩක් දෙනෙක් ඒකට කැමති නැහැ. සාමාන්‍යයෙන් චිකන් වලින් ඒක එන ගතිය අඩුයි. විශේෂයෙන් පිට රටවල් වලින් අපි මිලදී ගන්න චිකන් වල. නමුත් මම පුරුද්දක් විදියට ඒ දේ කරනවා. ඉතින් මම බාබිකියු සෝස් ටිකක් එකතු කළා. මේ විදිහට චිකන් බැදලා ගෙදර හදාගත්තොත් ඕගොල්ලෝ බ්‍රෑන්ඩඩ්
ඒ කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ නම්වල් යටතේ තියෙන ෂොප් වලට යන එකක් නැහැ චිකන් කන්න. ඉතින් ක්‍රිස්පි චිකන් එකක් නෙමෙයි මේක. නමුත් මේ විදිහට හදාගත්තාම ගොඩක් රසයි. ඉතින් මේකට ඕගොල්ලන්ට පුළුවන් කැමති නම් ඉඟුරුත් ග්‍රේට් කරලා අරගෙන දාන්න. ඉතින් මම මේ වෙලාවේ බිත්තරයක් එකතු කරනවා මේකට. බිත්තරයක් එකතු කරලා මම මේකට කෝන් ෆ්ලවර් ටිකක් එකතු කරනවා. ඉතින් කෝන් ෆ්ලවර් ටිකක් වැඩි වුණත් කමක් නැහැ. පාන් පිටි එකතු කරන්නේ නැතුව කෝන් ෆ්ලවර්ම එකතු කරන්න තියෙනවා නම් ගොඩාක් හොඳයි. ඉතින් මම මේ වෙලාවේ කෝන් ෆ්ලවර් ටිකක් එකතු කරලා තමයි මේක බදින්නේ. ඉතින් මේ විදිහට ගොඩක්ම රසයි ඩීප් ෆ්‍රයි කරාම. ඉතින් එයා ෆ්‍රයි දානවා නම් මේක එච්චරටම රස වෙන්නේ නැහැ. මොකද කෝටින් එකක් තියෙනකොට එයා ෆ්‍රයි එකට දැම්මහම මේකේ හරිම රස එන්නේ නැති නිසා. එයා ෆ්‍රයි එකට දාලත් අපිට මස් බදලා අරගන්න පුළුවන්. ඒ කියන්නේ තෙල් පොඩ්ඩක්වත් එකතු කරන්නේ නැතිවනේ. නමුත් ඉතින් මේ විදිහට හදලා ගොඩක්ම රස ඩීප් ෆ්‍රයි කරාම. ඉතින් මේක හොඳට මේ විදිහට මිශ්‍ර කරගන්නවා. ඉතින් මම මීට කලින් මගේ වීඩියෝස් වලින් ඔයගොල්ලන්ට චිකන් බේක් කරන විදිහ, රෝස්ට් කරන විදිහ, ඒ වගේම චිකන් කරි එක හදන විදිහ වගේම මම රසම රස රෝස්ට් චිකන් වලින් ඩෙවල් එකක් හදන රෙසිපි එකක් මගේ FR Kitchen channel එකට අප්ලෝඩ් කරලා තියෙනවා. ඕගොල්ලන්ට පුළුවන් මගේ channel එකටත් ගිහිල්ලා ඒ වීඩියෝ එක බලන්න. ඉතින් මේක අපි හොඳට thick batter එකක් එන විදිහටම මේකට කෝන් ෆ්ලවර් එකතු කරගන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වෙනමම බැටර් එකක් හදලා දාන්න ඕනේ නැහැ. මේ විදිහට හොඳට චිකන් කෑලි වලට මේක හොඳට කවර් වෙනවා. හොඳට කෝට් වෙනවා. ඒ ප්‍රමාණයට මේක කලවම් කරගත්තාම ඇති. ඉතින් මේ විදිහට හදලා ඕගොල්ලන්ට මේක පුළුවන් පැය භාගයක් පැයක් විතර තියන්න. එහෙම කැමති නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් මේක මේ වෙලාවෙම බෙදලා අරගන්න. ඉතින් මේ විදිහට බදින චිකන් වලින් අපිට පුළුවන් රසම රස චිකන් බයිට් හදාගන්න. එහෙම නැත්නම් මේ චිකන් එක කැමති සෝස් එකක් එක්ක ඩිප් කරගෙන කන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් මේ විදිහට හදන චිකන් වලින් චිකන් ඩෙවල් හදන්න පුළුවන්. ඒක ඕගොල්ලෝ කැමති විදිහට. හැබැයි මේ විදිහට චිකන් ෆ්‍රයි කරාම උයන්න බෑ. ඉතින් මම මේ චිකන් එක අද මෙන්න මේ විදිහට ඩීප් ෆ්‍රයි කරලා තමයි හදාගන්නේ. ඉතින් ඕගොල්ලන්ට ලිපෙත් පුළුවන් මේක හදාගන්න. මේ වගේම උපකරණ අවශ්‍ය නැහැ. ඉතින් මගෙන් තවත් අය අහන දෙයක් තමයි කෑමක් හදලා දැම්මොත් ඔයා ගාව නම් මැෂින් තියෙනවා අපි ගාව ඒවා නැහැ කියලා. කිසිම ගැටලුවක් නැහැ. මේක අපිට ලිපේ ගැඹුරු තෙලේ බදින්න පුළුවන්. හරිම රසයි මේ විදිහට චිකන් හැදුවම මේ තියෙන්නේ ඒ විදිහට හදාගත්ත චිකන් එක. මං හිතනවා මේ වීඩියෝ එකට ඔයගොල්ලෝ ගොඩක් කැමති වෙයි කියලා. මාත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝටම ගොඩක්ම ස්තුතියි.